ඒ උත්තරේ හොයා දුන්නොත් දුවට පුතාට ලස්සන අනාගතයක් ගොඩනගා ගන්න පුළුවන් නේවි. අව ලස්සන මරණ ගැන අපිට දුක හිතෙන ආරංචි අහන්නට නොලැබේවි. ඩෙංගු හැදුන එක්කෙනෙක් මැරිලා. මේ දවස්වල ඩෙංගු හැදෙන තරමට ස්පිරිතාලවල ඉඩ මදි. එහෙම අනන්තවත් ප්‍රවෘත්ති ඔබට ඇහෙනව නේද? මේ හැම ප්‍රවෘත්තියකටම වග කියන්න ඕනේ කවුද? ඇහැට පේන්නේ නැති පුංචි සතෙකුට උනත් රටකට බලපෑම් කරන්න තරම් ඒ සතා ප්‍රබලයි. සතා පුංචි වුණාට ඒ සතාගෙන් නැති වෙන ප්‍රතිඵලය, ඒ භයානක ප්‍රතිඵලය, නරක අත්දැකීම් අපිට අපේ සමීපතම අයට ළඟා කරලා දෙනවා. පහුගිය කාලේ ඔබට ඇහෙන්නේ නැතිනේ. සරසවි ශිෂ්‍යාවක් වයස අවුරුදු 23යි ඩෙන්ගු හැදිලා අකාලේ මිය ගියා. රටේ ගොඩාක් අය කම්පාවට පත් වුණා. මේකට මොකද කරන්න ඕනේ? හැමෝම සාකච්ඡා කරා. ඔන්න මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු, සෞඛ්‍ය ශාස්ත්‍රයට සම්බන්ධ අය, වෛද්‍ය ශාස්ත්‍රයට සම්බන්ධ අය ගෙවල් පරීක්ෂා කරන්න, ආයතන පිරිසුදු කරන්න, රජයේ ස්ථාන, පන්සල්, පාසල් ශුද්ධ පවිත්‍ර කරන්න, වතුර පිරෙන ඒවා නැති කරන්න උත්සාහ කරා. කටයුතු කරා. එකතු වෙලා වැඩ කරා. මෙහෙම වැඩ කරලා අපි මොකද කරන්න ඕනේ? මේ මදුරුවන් බෝ වෙන තැන් පුළුවන් තරම් අවම කරගන්න ඕනේ. අවම කළා නැති කරගන්න ඕනේ. අන්න එතකොට විතරයි මේ ඩෙන්ගු හැදෙන එකට අපිට නිවැරදිම නිසිම විසඳුමක් ලබා දෙන්න පුළුවන්කම තියෙන්නේ. අද ඩෙන්ගු සම්බන්ධ ප්‍රශ්නයක්ද මේ තියෙන්නේ කියලා ඔබට හිතේවි. නෑ. ඩෙන්ගු සම්බන්ධ ප්‍රශ්නයක් නෙවෙයි අද අපි කතා කරන්නේ. ඩෙන්ගු ගැන මේ දිනවල ඔබ බොහෝ දැනුවත් වුණත් පුවත්පත් වලින්, සමාජ මාධ්‍යයෙන්, රූපවාහිනියෙන්, ගුවන් විදුලියෙන් අද ඩෙන්ගු වලට අදාළ ප්‍රශ්නයක් ගැන තමයි අපි කතා කරන්නේ. බලන්නකො මෙන්න මේ ප්‍රශ්නය 2018 ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයේ දෙක පත්‍රයේ 43 වෙනි ප්‍රශ්නය. මදුරුවන් මර්ධනය කිරීම සඳහා සුදුසු ක්‍රියාමාර්ගයක් නොවන්නේ. ආපහු හොඳට අහන්න. මදුරුවන් මර්ධනය කිරීම සඳහා සුදුසු ක්‍රියාමාර්ගයක් නොවන්නේ. පළවෙනි පිළිතුර වටපිටාව පිරිසිදුව තබා ගැනීමයි. දෙවැනි පිළිතුර මදුරු තලාකොළ පුලුස්සා දුම් ගැසීමයි. තුන්වෙනි පිළිතුර ජලය රැස්වන ස්ථාන නැති කර දැමීමයි. හතරවෙනි පිළිතුර ජලය දැමූ වාජන මත මල් දැමීමයි. මෙන්න පිළිතුරු හතරක් ලබා දීලා තියෙනවා. මේක අහන්නේ මදුරුවන් මර්ධනය කිරීම සඳහා සුදුසු ක්‍රියාමාර්ගයක් නොවන්නේ. මෙතන වැදගත්ම වචනය තමයි මදුරුවන් මර්ධනය කිරීම සඳහා සුදුසු ක්‍රියාමාර්ගයක් නොවන්නේ කියලා අහන්නේ. නොවන්නේ. වෙන දේවල් තුනක් එක්ක නොවෙන එකක් තියෙනවා. අන්න ඒක මොකක්ද කියලා තමයි ඔබේ දුවට හරි පුතාට හරි ශිෂ්‍යත්ව විභාගයට ගිහිල්ලා විභාගයේ ලියද්දි ඩෙස්ක් එකේ වාඩි වෙලා නිවැරදිම පිළිතුර තෝරලා උත්තර ලියද්දි වැදගත් වෙන්නේ. නමුත් ආදරණීය අම්මේ තාත්තේ මේ ප්‍රශ්නෙට මේ උත්තර හතර ඇහෙද්දි දකිද්දි ඔබ දන්නවා ඔබේ නිවස වටපිටාව පිරිසුදු කරද්දී මදුරුවන් බෝ වෙන්නේ නැති වෙන්න ඔබ මොනවද කරන්න ඕනේ කියලා. මේ දවස්වල නිවසට ඇවිල්ලා අත්පත්‍රිකා දෙනවා. මාධ්‍ය මගින් දැනුවත් කරනවා. මේ හැමදේම හරහා ඔබට ලැබෙන උපදෙස් නිවැරදිව ඔබ පිළිපැද්ද නම්, ඒ උපදෙස් ඔබේ දුව පුතා එක්ක ගෙදරදී බෙදා හදා ගත්ත නම්, එයාට කිව්වනම් පුතේ මෙන්න මේ වගේ තැන්වල තමයි මදුරුව හැදෙන්නේ, මෙන්න මේ වගේ ක්‍රියාකාරකම් කරොත් ඒ තැන්වලින් මදුරුව බෝ වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඒක නිසා බලන්න මෙන්න මේ තැන්වල පොල් කොම්බ මේව කරලා තියෙනවද? සෙමන්ටින් එළිය තියෙනවද? ටයර් එළිය තියෙනවද? එහෙම නැත්නම් එළියට දාපු සමහරට ගහක කොළයක් මත පවා වතුර පෙරුණොත් ඒකේ පවා සමහරට මදුරුව බෝ වෙන්න පුළුවන්. ඒ නිසා ඒ ගැන අවධානයෙන් ඉන්න කියලා ඔබ කියලා දුන්නොත් දරුවම ඇවිල්ලා මේ ප්‍රශ්නෙට උත්තරේ විභාගයට යන්න කලින් නිවසේදී ඔබට ලබා දෙවි. ඒ උත්තරේ මොකක්ද කියලා ඔබ දන්නවා. ඒ උත්තරේ තමයි හතරවෙනි උත්තරේ. මල් දාන්නේ ලස්සනට උනාට ඒ ලස්සන ඇතුලේ සැඟවුණ අවලස්සනක් මතුවලා එන්න පුළුවන්. මල් දාන වතුර දිනපතා පිරිසිදු කරලා අස්කරේ නැතුව තින්. ඒ නිසා මේකට උත්තරය 4. ඒ උත්තරේ හොයා දුන්නොත් දුවට පුතාට ලස්සන අනාගතයක් ගොඩනගා ගන්න පුළුවන් නේවි. අව ලස්සන මරණ ගැන අපිට දුක හිතෙන ආරංචි අහන්නට නොලැබේවි.